2020 උපනායක කමිඳු මෙන්ඩිස් අද තරගෙදී පස්සන පිතිකරුව විදියට පිටිට පිවිසි අතර අලංකාර රිව සීප්පහරකින් මෙන්න මේ විදියට ඔහුගේ ලකුණු දඩයම ආරම්භ කරා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 65ට කඩලු 4ක් බිඳ වැටේ ඉතා අසීරු තත්ත්වයක සිටියදී හිටපු නායක දසුන් ශානක සමග එකතු වී පස්වන කඩුලට ලකුණු 59ක සමන්තාවක් කිරීමට කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඔහු එක් අන්තයක් රැකගනිමින් බිඳ වැටුණු ඉනිම ඉතාම ඥානාන්විතව ගොඩනගමින් ඉනිමේ අවසන් භාගයේදී ඔහුගේ ප්‍රහාරය වේගවත් කිරීමට මෙන්න මේ විදිහට කටයුතු කළා. උපනායකත්වයේ වගකීම කරටගත් ඔහුගේ මේ ඉනිමට 6 පහර 2ක් සහ 4 පහරවල් 4ක් අන්තර්ගත වුණා. මේ බලන්න ඔහු ෆෝටෙල් කරන විශිෂ්ට 6 පහර ලෝන් ඕන් කලාපයෙන්. ඉතින් මෙවැනි දැකුම් කළු පහරවල් මෙන්ම ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් උපනායකයෙක් විදියට ඔහු ලබා ගන්නා මංගල අර්ධ ශතකය මෙන්න මේ විදියට ලබාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම්කිසි තරගයක් ලබා දිය හැකි ලකුණු මට්ටමක් බවට පත් කරමින් ඉනිමේ අවසාන භාගයේදී ලකුණු 56කට ඔහු මේ විදියට දුවද්දී දැවී ගියා. තරගාවලියේ විශේෂ අවස්ථා සඳහා අප සමග රැඳී සිටින්න SLC Show YouTube channel එක subscribe කරන්න.